අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. මට කමෙන්ට් දානවා හැමදාම අනේ අයියේ වලව්ව ගේම් එක ගේන්නකෝ. අනේ අර ලංකාවේ හදපු වලව්ව ගේම් එක ගේන්නකෝ. ඒ අස්සේ එකෙක් දාලා තියෙනවා මචං. වලව්ව දීපන්. මුංගේ ආච්චිලාට ඒ බාර මොකද්ද? ඒක නෙමෙයි. මේ මොකද්ද? ඌ මචං මැරිලාද කොහෙද නේ? දැන් මොකද්ද මේ කරන් තියෙන්නේ බා? ඒ මේ මට නම් කියන්න හදන්න එපා මේ අතුරින් මේ දොර අරින්න කියලා. හරිද? මේ අතුර මෙතන තියෙනව නම් ඇයි මේ මූ වලකජ්ජ ගහලා තියෙන්නේ? ඌ මචං බලු බෙට්ටකට අත තියාගෙන වලකජ්ජ ගහලා. යකෝ මේ අතුරම මෙතන තියාගෙන ඇයි මූ මෙතන මේ නෑ උගේ පස්චාත් භාගේ ගැට ගහලා බං අප්පගේ තාක්ෂණයක් බං මේක නා. හරි කොහොම හරි දැන් අපිට මේකේ අතුර අරගෙන මෙන්න මේක අරින්නත කොහෙද තියෙන්නේ. හරිද? මේක මචං මුලින්ම පුස්කොළ පොතක් වගේ මගුලක් තිබ්බ මෙන්න මුගේ පටන් ගන්න තැන. හරිද? මෙන්න මෙතන. ඒකේ තිබ්බ මචං මේකේ පූජාවක් කරන සීන් එක. අපි දන්නේ නැහැ අපි බලමු ගිහිල්ලා මොකෑ වෙන්නේ කියලා. මුකුත් නෑ මේ මොකද්ද? නිදන් බඳුල? අර කිව්ව නිදන් බඳුල වෙන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? නිදන් බඳුල? ඒ මොකද්ද? දෙවනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපාන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින් එහි තබාපාන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපාන්. එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපාන්. අම්මට උඩු කුකුලෙට්ටා ෂොට් එක දෙන්න තියද කොහෙද බං මේ ගේම් එකේ? කොහෙද දැන් මං කාසි ටිකක් දැක්ක රංකාසි ටිකක් තියෙනවා බං. මේ තියෙන ගනින් සාක්කුවේ බාගෙන කලිසමස්සේ හරි. ඒ මූ ගන්නෑ බං යකෝ ගන්න තියෙන්නේ. ඒ මූ ගන්නෑ බං. මේ මූ මෙතනින් මචං පත බෑවිලා තියෙන්නේ කොහොම හරි. හරිද? මූ මචං මේකේ උඩ ෂේප් එකේ යද්දි මෙතෙන්ට පත බෑවිලා. හරි දන්නේ. මේ කාසි හැමතැනම බං ගන්න බෑනේ. මොන මගුලක්ද? මේ මොකද්ද මේක මොකද්ද? අර නිල් පාට ඩයමන්ඩ් පොඩි නාගමණිකක් සොයාපන්. නාගමණිකද බං මේ එතකොට? ඒක පේන්නේ නැහැ බං හරියට. පොඩිදම් වැහියන්. මේ තියෙන්නේ හරි දැන් පේනවා. මෙන්න. ඊ මගුල ගන්නත් බෑ බං. මීහරකෙක් හොඳයි හරිම ලස්සනයි. මෙන්න බං මූ වලකජ්ජ ගහලා හැමතැනම වලකජ්ජ ගහලානේ. මූ කෝබාර එකක් කොහොම හරි අතේ තියෙනවා. හප්පා අම්මට හප්පෙක් බං මෙන්න. හරි මේ මොකද්ද? අම්මට උඩු එකේ කූරිය ගහලා බං මේක අස්සේ. මේ මිනි පෙට්ටියක්ද බං? මෙන්න. හරි. කවුද බං දන්නේ මලක් ගහපු මේ කාසි හොයන්න තියන්නේ අපිට. හරි දැන් දන්නව අපිට. මචං හැම ගේම් එකකම මචං හැම හොර ගේම් එකකම ඇයි අපිට කෝබා එකක් හම්බෙන්නේ? අල්මාරියක් තියෙනවා මේවා හැංගෙන්න තියෙන. මම හිතන්නේ හැංගෙන්න. හරිද? මෙන්න මෙහෙම ෂේප් එකේ හැංගෙන්න තියෙන්නේ. අම්මට උඩු. අන්න බය පාර කෝබා දෙකක් ආවා. ඉසික් කරපන් බා. දෙක වැඩිනේ. මොන මගුලක්ද? මේවයි මොනවද? අන්න කාසිය. එළම දැන් මේවා මේවා මචං චේප් එකේ ගලවගෙන ඉල්ල තියෙන්නේ දැන් අපිට. හරි. දැන් මචං අපිට යට නම් කාසි නෑ. හොඳේ. යට ආපු හොයන්න මගුලක් නෑ. මේ මොකද්ද? හැමර් හැන්ඩල්. ගනින් බං ඕකෙන් මචං හදිසියවත් මේකේ ඉන්නේ මචං මුකුන්ද දන්නවද? මේකේ ඉන්නේ මචං ඩිංගිරි මණිකේයි මචං කළු බණ්ඩයිද මොකද්ද ගෝතෝ දෙන්නේ. හරිද? බෑ බං මේක කරන්න ගත්ත ගමන් ගේම් එකට හෙන ගහලා ගියා. පොඩ්ඩි දම මේක කෝබාරක් ගන්න. යකෝ මේක බග් වෙනව ඉවරයක් නෑනේ බං. මුකුත් නෑ මේක ඇතුළේ මොනවද තියෙන්නේ? මේ මෙතනත් මොකක්ද දෙකක් තියෙනවා. හරිද? ඒකෙන් මොනවා හරි තියෙනවා සමහර විට. අන්න දෙකේම තියෙනවා බං කාසි දෙකක්. හොඳ වෙලාවට ආවේ. දැන් මචං අපි කාසි 4ම ෆුල්. හරිද? දැන් මචං ශනික ගිහිල්ලා අපිට තියෙන්නේ මේක අර මේ 4 වෙනි තට්ටුවේ ගිහිල්ලා මොකද්ද අර පූජාවක්ද මොකද්ද මගුලක් කරන්න තියෙන්නේ. අන්නේ පූජාව කරන්න තියෙන්නේ. හරිද? ඒක නෙමෙයි. මේක ඉන්නව මචං ඩිංගිරි මණිකේයි තව මොකද කළු බණ්ඩද සුදු බණ්ඩද එළු සමන්ද මොකෙක් දෙකක් ඉන්නව. හරිද? අන්න උගෙන් බේරිලා මේක තියන්න තියෙන්නේ. හරිද? මේ මොකද්ද බං මේ කළු බණ්ඩද? අපිට මචං මේ වෙයි ලාච්චු තියෙනවා. ඉතින් ඇරලා වැඩක් නැහැ. ඉතින් අපේ ෆුල් නේ කොහමද? මෙන්න
අම්මට උඩු. ඒ පොඩි මොකක්ද විදිය නිකම් පරම ඇදිලා වගේ බං. බරම සුනිල් වගේ. යකෝ මේක බය වෙන්න හදලා තියෙන්නේ මචං. හරිද? ඒ උනට මට hina වෙනවා. ඒ නිකම් බරම සුනිල් වගේ බං. ඒ ඵලේ යන්න. ඒ ආචි. බරම සුනිල්ගේ මොලේ මයිල්ද කොහෙද? බලන්න මේ කරන වැඩේ එක්සර්සයිස් කරනවද? හරිම හොඳයි. ඔහොම තමයි එක්සර්සයිස් එකක් කරලා ඉන්න ඕන වයසට ගියාම මේ පේනවනේ. පේනවනේ දෙන වෑයම එක්සර්සයිස් එකට. අම්මට උඩු. ඒකෙන් බග් වෙලා ආවා. කමන්නේ අපි මේ තුන්වෙනි තට්ටුවට නේ යන්න තියෙන්නේ. මෙන්න තුන්වෙනි තට්ටුව. මේ මොකද්ද බං පත හිලන්නේ. කොහොම හරි අපි තුන්වෙනි තට්ටුවට යම් මෙතනින් වෙන්නේ. වෙන්න බරසුනිල්. වෙන්න මිටි පාරක් ගන්නවා. ෆොට ගියා වැදුන. කොහෙද පොර ගාපු එකක් වැදුනේ නැහැ බං. හරි කොහොම හරි අපිට මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ කාසි ටික තියාගන්න තියෙන්නේ. හරිද? එකක් හරි ඒකත් හරි හතරවෙනි එක ඒකත් හරි පස්වෙනි එක ඒකත් හරි. තව කීය අම්මට උඩු තව 1000ක් විතර තියන්න තියෙනවා බං. බරසුනිල් ඉන්නවද? නෑ කළු සමන් ඉන්නවා. මොකද්ද බමුගේ නම? කළු බණ්ඩ. අන්න මෙතන එතන පයින්න පුළුවන්. මොකද අම්මට උඩු කළු බණ්ඩ චෝගාදාන. අන්න මේ මොනවද? මුකුත් නෑ. මේ මොනවද? මේ මොකද්ද මේ? ඩිස්ක්. අපි මේක පස්සේ බලමුනේ. ඉස්සෙල්ලා අර මෙන්න මට උඩ කොහෙද දුවන්නේ? මෙන්න බෑම්. වන්න බරසුනි කඩේ පාරක් ගෙවුවා. වැදුන්න. මෙහෙ බං. මේ මොනවද? අම්මට උඩු දෙකේම තියෙනවා බං. ගත්තා. මෙන්න. මේකත් ගනින් බං. මෙතනක් තියෙනවා මෙන්න. එච්චරයි නේද මේ කාමරේ? මෙන්න පළය යන්න. ඔබ මෙහෙන් එද්දි මම මෙහෙන් යනවා. මේ වෙයි මොනවද දැන්? මුකුත් නෑ. මෙන්න මෙතන කාසියක් තියෙනවා. ඒකත් හරි. දැන් මචං අපි මේකේ මොනවද තියෙන්නේ? ඩයමන්ඩ් එක. ඕන. අයියෝ ඒක කොහෙද බං? ඩයමන්ඩ් එකත් අරන් ගිහිල්ලා අන්න ඒ පාර මේ බරසුනිල් එනවා. බරසුනිල් නෙමෙයි බං. කළු බණ්ඩා. බරසුනිල් කියන්නේ මේකනේ. වගේ. මෙන්න මේක ඇස්සෙත් හැංගෙන්න පුළුවන්ද එතකොට? අන්න බං මේ ඩෙස් එක බලලා රිංගුවමු. මෙන්න. මුන් එක්ක බෑ බං. මුන් මගේ පස්සෙන් පන්නන්න ගන්න ඕනේ බං. හැම වෙලේම මේ ගේත් පොඩි බං. අර ග්‍රැනී එකේ වගේ නෙමෙයි මේක. අවුලක් නැහැ. මුන්ට කෙලින් ගහගන්න බෑනේ ග්‍රැනී එකේ වගේ. ඒකින්ද අවුලක් නැහැ. හරි තව කීය? තව 3ක් ඕන. හරිද? ඒ 3 දාගත්තම වැඩේ ගොඩ. මෙන්න මේ මැනික මෙතනින් තියන්න තියෙන්නේ. හරිද? ඔන්නෝම තිබ්වම මොකද්ද වෙන්නේ කියලා මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් සමහර උන් තියෙනවා. ඒකින්ද මන් තිව්වා. හරිද? මේකේ මම වීඩියෝ එකක් කලින් බැලුවා. බැලුවේ නෑ නේද මං? මුකුත් නෑ. අන්න කළු බණ්ඩ යනවා අන්න රහෙට. වරේ. අපි මෙන්න මෙතනින් එද්දිම පයමු. වරේ. ඒ කළු බණ්ඩ කළු බණ්ඩ. හොඳයි. හරිම හොඳයි. දැන් අපිට තව අන්තිම 3 හරිද හොයන්න තියෙන්නේ. මේ කාමරේ අපි බැලුවේ නෑ නේද? මේ මොකද්ද? මේ අර ලකඩන් අර මේ වේක සින්දු අහන එකක් නේද? හොඳයි. මෙන්න මෙතනත් කාසියක් තියෙනවා. ගමු. මේ වෙයි මොනවද? අන්න කාසියක් තිබ්බා. වැහුවානේ ගොනා වගේ. ගමු. මොනවද තියෙන්නේ? මොකොත්ම නැහැ.
දෙකේම තියෙනවා අම්මට උඩු මරු. ඒ බං තව 3යි ඕන මම මේ 4ක්ම හොයාගත්තනේ. ඒ මෙන්න. මේ කස්සෙත් හැංගෙන්න පුළුවන්. ඒ හැංගියා. ඩිංගි මැණිකේ ආව බං. මේ ඉන්නේ. පොඩ්ඩි මේක ඇතුළට ගෙන්නගෙන මුන්ට මේ එන්න බෑ බං මේ ග්‍රැනි වගේ නෙමෙයි මුන්ගේ මොලේ මයිල්ද කොහෙද බං මුන්ට පේන්නේ මෙතන හැංගෙන්න ඕන. ඔන්න බලපන් හොඳේ කන පල්ලේ ඇඳපල්ට රින්ගුවේ අන්න කිසි ගානක් නැතුව එනවා කකුල් දෙකේ හැටි බලපන් බරව සමන් ගියා හරිද බරව සමන් අයියෝ මොකද්ද බං මේකේ නම ඩිංගිරි මැණිකේ අන්න ඩිංගිරි මැණිකේ හරි එහෙන් ගියා මේ කවුද අඩෝ මේක දැන් මීටර උනේ මේකුත් තිබ්බද මෙන්න බබා ආතේ වැඩ කරන හැටි නවතිනෝ වැඩ කරනවා බලපන් මේ බරව සුනිල්ලාගේ ගෙදර තාක්ෂණය බලපන් නවතිනෝ වැඩ කරනවා හරිම හොඳයි මේ කවුද එතකොට මේ මං හිතන්නේ බරව සුනිල් හරිද මේ මං හිතන්නේ අර මේ කළු බන්න මේ කවුද මමද මම වෙන්න බෑ මුම්මට නෙලන ඕනේ බා හරි ඒක නෙමේ මං අර හොයාගත්තන නිකන් මොකද්ද මගුලක් ඒක කොහෙද අර liver එකක් වගේ ඒක ඕන බා ඒක නැතු මුකුත් කරන්න බෑ මෙන්න හරි ඒ වෙන්න දෙන්න බබා අඩ මු පල්ලෙහාට එනවා බං ඒ කියන්නේ එන්න හැටි බං දඩ කුළුගේ බම්මකුල් නූුණු ගන්නට යනු කමන්න අපි මෙතනින් ගිල්ල වටයක් දාල මේ බරසුන්නට මෙන්න මෙහෙන්න එන්න මෙහෙන් එන්න අපි දෙයන්නේ බරසුනිල්ට ඕන මගුලක් කරගන්න කියලා අපි දැන් මචං කළු බණ්ඩ තමයි මේ ප්‍රශ්නයකට තිබ්බොත් තියෙන වෙන කමන්නේ ඒකත් ගත්තා අයියෝ මේ අංකේ බෙන්නෑ බං හරියට මේ මට මේ WESD එහෙම හරියට හුරු නෑ බං මම මේ අන්න ඒ මොකක්ද උනේ මෙන්න මේක කැරකිනවා බං කොහෙන් දෙන්නේ වෙනකෝ මට හරි පලයන් දුවපන් අඩ මංහිතව දකින්න නැතිවේ කියලවා අයෝ ඒ පාර බක්ගුණා ඌප අතින්ට ඇවිල්ල හැරුණ මුකුත් උන්නති ගාන්ට යන්නගේ අඩෝ ඒකයිම කතානොකර ඉන්නගේ මුට මේ හරිම අමාරු විලුවා ඒක හින්දර මේ අර මේ හෙල්ත් පෝෂන්ද මොකක්ද මගුලත් තිබ්බනේ දෙයට අන්නේ ගම අපි කියල්ල මෙන්න මෙතන මේදී අන්න දෙක්කද වැඩි වුණා හරිම හොඳයි දැන් අපි සේරම කම්ප්ලීට් කරා හරිද අරන් මේ එකක් තිබ්බා දැන් අපි අර රැප් එක ඇහුවේ නෑ නේද මෙන්න මෙතන අර ඩිස්ක් එක දාලා පොඩ්ඩින්ද මම රැප් කොහෙද ඉතින් මේ බරව සුනිල් එනවනේ ඒ වරෙන් ටක් ගන්න මේ මුන් පට්ට කරදරේ වා මේ රැප් එකක් අහන්න ගියා ඒක අහන්න දුන්නේ නැහැ මේක අමරේද මෙන්න රැප් එකක් අහන්න යන්නේ දැන් එලගිරි වගේ දැම්මා කෝ මේකේ පොට ගිහිල්ලාද ඒ පාර ඒක මේ පොට අටව ගන්න ඕන බා කවුද දන්නේ පියහමු රැප් එක මොන්නම කුලක්ද මේ බා මේක අර කරන්න ඕන දේ කියන්නේ හරිද කාසි 12ක් රනින් අරගෙන යකෝ තියලත් ඉවරයි දැන් දුඹ කියන්නේ හරිම හොඳයි දැන් මේ සින්දුවට අර ආචි මේ කඩේ පාරක් ගිහුවා ආචි ඩාන්ස් කරන්න ආවේ මං රැප් එකට අන්න මුකුත් උන්නති ගාන්ට ගියා යකෝ ඇද්දක ඉස්සරහා මම මේ ඇදවල රින්ගුවේ හරිද මුකුත් උන්නති ගාන්ට යනවා හරිම හොඳයි දැක්ක අයියෝ මේ බරව සුනිල් තමයි එපා වෙන්නේ බං මේක ගේ සේරු දුවනවා බං අර අරුණන් උඩහ විතරයි දැන් අපි ඉවරයි වගේ නේ අර සින් රැප් එකෙත් කිව්වේ මචං මේ ඒ ටික තමයි කිව්වේ ඉතින් වෙන මොකුත් කිව්වේ නෑ අයියෝ මේ පාර මේ මොකද වරේ
මොකද උන්නේ ගන්න ගියා. මුංගේ ඇස් පේන්නේ නැහැ මං හරියට. හරි ඒක නෙමෙයි. මේක හරි බං. ඒතකොට මේ තව කාසියක් තියෙන. එකෙන් ජිල් ගහන්න තියෙන්නේ. ඔන්න ඔක විසික් කරපම්ම. දැන් මේ liver එක තියන්න තියෙන්නේ මෙන්න මෙතනින්. හරිද? ඔන්න ඔතනින් තියලා මෙන්න මේක මෙහෙම දාන්න තියෙන්නේ. ඒකෝ දැන් මම යන්නේ කොහොමද මෙතනින්? නිකන් මේක ඇතුලේ රින් ගන්නද කියලාද කියන්නේ? අන්න මචං රත්තරන් තියෙනවා. අම්මට අවුඩු. පොඩි මේක දාන්න. ඒක දැම්මම මේක ඇරෙනව නේද? අම්මට උඩු. මේ මොකද්ද? ඔව් දැක්ක. දැන් අපිට වැඩක් නැහැ හරිද? අපි මේක ඇතුලේ රින් කරලා බලමු මොකෑ වෙන්නේ කියලා. මේ තියෙන්නේ නිදානේ. නමරත්තරන්. හැමතේ අන්න එමරල්ඩ් එකක්. මොකනද දෙක්කල් සමස්සේ දාගෙන. මොකද දසමායෝදේ ඒ තට්ටය අම්මට උඩු.